සීතල උදේ වරුවක සීතල පාන්දරම කුරුල්ලන්ගේ කිචිපිචි සද්දේ මොනරුන්ගේ හඬ ඇහෙන ලස්සන පරිසරයක ලස්සනට වැටෙන සූර්ය රශ්මි ධාරාව දෙවනොහිත් සූපත් කරන්නට හැකි මායාවක් වගේ මට හිතෙන්නේ. ඒ රන්වන් මායාව හැම අස්සක් මුල්ලක් නෑනම සෙනෙහසින් සිප ගන්නවා වගේ මගේ හිතට දැනෙනවා. උදෑසනම අවදි වී එළිමහන් දරලිපකින් නැගෙන ගිනිදැල් හිතට අමුතුම කතාවක් කියන්නට උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. හරිම අපූර්වට ජීවිතයේ උණුසුම සහ සරල සතුට හිත පිරුණු හැඟීමක් එක්කම ඒ ගින්දරේ රස්නය හදවතට සැනසීමක් ගේනවා. ඉතින් ලස්සන පිපුණු මල් හිරු රශ්මියට හිනහෙනකොට අලුත් දවසක ආරම්භය ගැන සතුටු වෙනවා කියලා හරි අපූර්වට පේනවා. ඔවුන්ගේ පිරිසිදු හිනාව අපට නව පණක් නව බලාපොරොත්තුවක් ලබා දෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ මගේ ලස්සනම රට. මට එරන් හිතෙන්නේ මේ ලස්සන උදේවරු ගේනකොට මම තරම් මේ ලස්සන උදේවරුවක් මවන්නට හැකි තවත් රටක් තිබේද කියලා ආඩම්බරයෙන් අහනවා වගේ මට ඇහෙනවා. සොබාදාම කියන්නේ අසීමිතම දායාදයක්. ඒ සොබාදාම ආඩම්බරයෙන් හිත් පුරවගෙන විඳින්න අපි කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද? ඉතින් තවත් මොනවද අවශ්‍ය? හිතට විඩාවක්, කරදරයක් දැනුණු හැම වෙලාවකම විඳින්න මේ ලස්සන. ඉතින් උදෑසන මේ ලැබෙන මායාව, හිත නිවන බෙහෙත, සරලවම අපට ලැබෙන මේ නිදානය, රසම රස තේ කෝප්පයක් රස විඳින ගමන් ආලින්දයේ පුටුවකට වෙලා නිදහසේ විඳින්න එනවද මාත් එක්ක? ඒ ලස්සන කතාව අහමු අපි එකට. ඉතින් අදට ගිහිල්ලා එන්න. ආයෙත් දවසක හමු වෙමු. මම ඉමා.